කොල්ලෝ නාන දිහා බලන් ඉන්න එපා සදරු අයියේ. බොසා 99 ඩේටා කාඩ් තියනවද? මොකද්ද නම කිව්වේ? අකිලා හිරුනි. මේ නමේ මොකද්ද අමුත්තක් තියෙනවා. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියන්නේ ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? මෙදා පාර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් කාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දිනේ. මහත්තයෝ සද්දට යන උන් වරෙල්ල. මග නවත්තන්නේ ආයි. රැයට නිදා ගන්න ඕනමයි කියලා එකක් නැහැ. නෑ. උඹලා ලව් කරපන්. ගෙදර දොරේ ප්‍රශ්න බං. දොර අරිද්දි වහද්දි චිරිබිරි ගානවා. මුවෙක් එහෙම මේ පැත්තට ආවද සාන්ත? කොහෙද යකෝ ලොම්බෝ දුවන්නේ? සදුනියක්කගේ ගෙට පැනලා මාට්ටු. ඉෂාන්ව දැක්කද? සතියකින් විතර ගෙදර ආවේ නෑ මේ මිනිහා. අනේ හොයලා දෙන්න. මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරිවාතයට කැකිල්ල තමා ගුණ. කවුරු හරි කියනවද පසිදුට ලාදුරුද කියලා? යලු වෙලා අවුරුදු 2යි අතින්වත් ඇල්ලුවේ නෑ. මට නම් විටක් නොකා බොකක් නම් දාන්න බෑ. මන් වගේ තව උන් ඉන්නවද? සදුනි මට සෝබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමේ. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනින්. ඇයි තරිදු? මෙච්චර ලස්සන මටත් ඔයා අකමැති. සෝරි. ඒත් මම කැමති කවිදුට. ෆිල්ටර් දාලා දන්සල් වලින් කාපු වගේ ෆොටෝස් දාන්න එපා. බෙලි මලුත් නිකන් සව් වගේ. ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැණිකක්.